ගායවයි යුරේනස් ඔයාලා දන්නවා. මේ දෙන්න එකතු වෙලා හදනවා ළමයි 12 දෙනෙක්. මේ 12 දෙනා තමයි ටයිටන්වරු කියලා කියන්නේ. මේ 12 දෙනා අතරට පිරිමි ටයිටන්වරු 6 දෙනෙක්, ගැහැණු ටයිටන්වරු 6 දෙනෙක් ඉන්නවා. පිරිමි ටයිටන්වරුන්ට ටයිටන්වරු කියලා කියනවා. ගැහැණු අයට ටයිටනීස් කියලා කියනවා. මේ ඉපදුණු 12 දෙනාගෙන් වැඩිමහල්ම ටයිටන්වරයා වෙන්නේ ඕෂියානස්. ඕෂියානස් කියලා කියන්නේ මේ ලෝකයේ එහෙම නැත්නම් මේ නිර්මාණය පෘථුවියේ ගංගා ඇලදොලවල් වලට අධිපති ටයිටන්වරයා. එයාගේ බිරිඳ වෙන්නේ මෙයාත් එක්කම ඉපදුණු මෙයාගේ සහෝදරයෙක් වෙන ටේතිස්. ටේතිස් කියන්නේ උතර ටයිටනීස් කෙනෙක්. එහෙම නැත්නම් ටයිටන් ගොඩස් කෙනෙක්. ටේතිස් තමයි පිරිසිදු ජලයට ආධිපත්‍ය දරන්නේ. මේ දෙන්න එකතු වෙලා ඕෂන් නිට්ල 3000කුයි කෝටමින් 3000කුයි හදනවා. ඔව් 3000. මේ ඕෂියානිස් කියලා සරලවම කියන්නේ ගංගා ඇලදොලවල් වලට මුහුදවල් වලට එහෙම නැත්නම් මේ වතුර තියෙන ප්‍රදේශ වලට අධිපති නිම්ස්ලා වර්ගයකට. එතකොට පෝටමී කියලා කියන්නේ ගංගා ඇලදොලවල් වලට අධිපති පිරිමි දෙවිවරුන්ට. එහෙම නැත්නම් රිවර් ගෝඩ්ස්ලට. තුන්වෙනි ටයිටන්වරයා තමයි කෝයස්. කෝයස් තමයි ප්‍රඥාවට එහෙම නැත්නම් බුද්ධියට අධිපති ටයිටන්වරයා වෙන්නේ. මෙයාගේ පාර්ට්නර් වෙන්නේ ෆීබි. ෆීබි තමයි ප්‍රොෆෙසි වලට අධිපති ගොඩස් වෙන්නේ. එහෙම නැත්නම් අනාගත වාක්‍ය කීමේ හැකියාවට අධිපති ගොඩස් වෙන්නේ ෆීබි. මේ දෙන්න එකතු වෙලා ළමයි දෙන්නෙක් හදනවා. මේ දෙන්න තමයි ලෙටෝ සහ ඇස්ටේරියා කියලා කියන්නේ. ලෙටෝ කියලා කියන්නේ අපොලෝගේ ආටමිස්ගේ අම්මා. ඇස්ටේරියා කියලා කියන්නේ හෙකේට් කියන ටයිටනීස්ගේ අම්මා. ඊළඟ ටයිටන්වරයා තමයි ක්‍රියස්. ක්‍රියස් කියලා කියන්නේ තාරකා මණ්ඩල වලට අධිපති ටයිටන්වරයා. මෙයාගේ නම් පාර්ට්නර් ටයිටනීස් කෙනෙක් නෙමෙයි ඕෂන් නිට් කෙනෙක්. මේ දෙන්නටත් ළමයි 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනා තමයි ඇස්ට්‍රේයස්, පැලස් සහ පර්සස් කියලා කියන්නේ. ඇස්ට්‍රේයස් කියලා කියන්නේ තාරකාවලට අධිපති ගෝඩ්. ඒකට පැලස් කියලා කියන්නේ සරලවම යුද්ධයට අධිපති ගෝඩ් කෙනෙක්. යුද්ධයට කියලා කිව්වට බැටල් ස්ට්‍රැටජි වලට තමයි මෙයා අධිපති වෙන්නේ. ඒකට පර්සස් කියලා කියන්නේ ඩිස්ට්‍රක්ෂන් එකට. එහෙම නැත්නම් විනාශයට අධිපති ගෝඩ්. ඊළඟ ටයිටන් ගෝඩ් තමයි හයිපර්ටස් කියලා කියන්නේ. මෙයා තමයි මෝටර් ලයිෆ් එකට. එහෙම නැත්නම් මරණීය ජීවිතයට අධිපති ටයිටන්වරයා වෙන්නේ. මෙයාගේ පාර්ට්නර් වෙන්නේ ක්ලයිමනී කියලා කෙනෙක්. මෙයාටත් ළමයි 4 දෙනෙක් ඉන්නවා. මේ 4 දෙනා තමයි ඇට්ලස්, ප්‍රොමේතියස්, එපිමීතියස් සහ මෙනෝටියස් කියලා කියන්නේ. ඇට්ලස් ගැන නම් ඔයාලා අනිවාර්යෙන්ම අහලා තියෙනවා. අහලා තියෙනව නේද? ග්‍රීක් මිතොලොජි වල අහස උස්සන් ඉන්න ටයිටන් කෙනෙක් ගැන. එහෙම නැත්නම් යෝධයෙක් ගැන. ඒ ඉන්නේ මේ ඇට්ලස්ම තමයි. ඒතර ප්‍රොමේතියස් කියලා කියන්නේ දෙවිවරුන්ට හොරේ මිනිස්සයාට ගින්දර ලබා දීපු කෙනා. හරි. ඊළඟ ටයිටන්වරයා තමයි හයිපීරියන්. හයිපීරියන් කියලා කියන්නේ ආලෝකයට අධිපති ටයිටන්වරයා. මෙයාගේ පාර්ට්නර් වෙන්නේ තියා කියන ටයිටනීස්. තියා කියන්නේ තාලෝකයට අධිපති ටයිටනීස් කෙනෙක්. ඉතින් මේ දෙන්නගෙන් ළමයි 3 දෙනෙක් හැදෙනවා. මේ 3 දෙනා තමයි හීලියොස්, සෙලේන් සහ ඒයොස් කියලා කියන්නේ. හීලියොස්ගෙන් සූර්යයත්, සෙලේන්ගෙන් චන්ද්‍රයත්, ඒයොස්ගෙන් උදාවත් නිරූපණය වෙනවා. ඊළඟ ටයිටන්වරයා තමයි තේමිස් කියලා කියන්නේ. තේමිස් කියලා කියන්නේ නීතියට සහ සාධාරණත්වයට අධිපති ටයිටනීස්. එහෙමත් නැත්නම් ටයිටන් ගොඩස්. මෙයාගේ පාර්ට්නර් වෙන්නේ අපි කවුරුත් දන්න සියුස්. සියුස් කෙනෙක් ටේමිස් කෙනෙක් එකතු වෙලා ළමයි 6 දෙනෙක් හැදෙනවා. මේ 6 දෙනාගෙන් 3 දෙනෙක් මොයිරායි කියලාත් අනිත් 3 දෙනා හෝරේස් කියලාත් හඳුන්වනවා. මේ මොයිරායි කියලා කියන්නේ දෛවයට අධිපති දේවතාවයන් 3 දෙනාට. මේ 3 දෙනා තවත් නමකින් හඳුන්වනවා. ඒ තමයි 3 fates කියලා. ඒතර හෝරේස් කියලා කියන්නේ කාලයට අධිපති ටයිටන් වරුන්ට. මේ 3 දෙනා තමයි හවර්ස් කියලාත් හඳුන්වන්නේ. මෙයාලා තමයි සරලවම කාලයට අධිපති දේවතාවයෝ. අනිත් ටයිටන් ගොඩස් තමයි නෙමසීන් කියලා කියන්නේ. නෙමසීන් කියලා කියන්නේ මතකයට සහ භාෂාවට අධිපති ටයිටන් ගොඩස්. මෙයාගේ පාර්ට්නර් වෙන්නේ සියුස්. සියුස් සහ නෙමසීන් එකතු වෙලා ළමයි 9 දෙනෙක් හදනවා. මේ 9 දෙනා තමයි මියොසිස් කියලා කියන්නේ. මේ කට්ටිය තමයි ග්‍රීක් මිතොලොජි වල කලාවට සංස්කෘතියට අධිපති දේවතාවයෝ. මොකද මේ කට්ටිය හින්දා තමයි ග්‍රීක් මිතොලොජි කලාව රැඳිලා තියෙන්නේ. එතකොට අන්තිම ටයිටන් රු දෙන්නා වෙන්නේ ක්‍රෝනොස් සහ රියා. ක්‍රෝනොස් කියලා කියන්නේ කාලයට අධිපති ටයිටන්වරයා. ඒතකොට රියා කියලා කියන්නේ මව් පදවියට අධිපති ටයිටන් දෙවගණ. මේ දෙන්න එකතු වෙලත් ළමයි 6 දෙනෙක් හදනවා. මේ 6 දෙනා තමයි හෙස්ටියා, හේරා, ඩිමීටර්, හේඩිස්, පොසයිඩන් සහ සියුස් කියලා කියන්නේ. ඔව් ඔලිම්පියන් දෙවිවරු කියලා කියන්නේ ක්‍රෝනොස් කෙනෙක් රියාගෙන ඉපදුණු ළමයි ටික දෙනා. ඉතින් මේ තමයි ග්‍රීක් මිතොලොජි වල ඉන්නේ මුල්ම ටයිටන් රු 12 දෙනා.